ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ like කියන verb එක නැතුව අදහස් ප්‍රකාශ කරන්න අමාරුයි. හැම තැනකම අපිට කියවෙනවා අපි sentences 100ක් ගත්තොත් sentence 10 15කම කියවෙනවා කැමති ආසයි කියලා. එහෙම නැත්නම් කැමතිනේ ආස නැහැ. එහෙම නැත්නම් question එකක් කැමතිද කැමති නැද්ද? ඇයි ඔයා කැමති? ඇයි ඔයා කැමති නැත්තේ? අපි දන්න දෙයක් තමයි භාවිතය likes are likes. I like කියලා අපි කියනවා she likes. We like, he likes. They like, my mother likes. අපිට මේ like එක නැතුව අපිට මේ කැමති සහ ආසය කියන එක පාවිච්චි කරන්න බැයිද? තවත් ක්‍රමයක් නැද්ද? ඒ සඳහා අපිට පුළුවන් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාවේ sentences පැඩස්. මේ කැමති ආසය කියනකොට like කියන භාවිත කරන පැඩස් කරන කතා කරද්දී උඩින්ම තියෙන පැඩස් එකක් තමයි interested in සහ fond of කියන පැඩස් දෙක. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. අපිට මේ භාවිතය I interested in කියලා කියන්න බෑ. අපිට I fond of කියලා කියන්න බෑ. මේ interested in සහ fond of කියන පැඩස් use වෙන්නෙම be verbs කියන lesson එක. be verbs කියන ක්‍රියාපද සමග. එතකොට ඔයාලා අනිවාර්යෙන්ම be verbs කියන මොනවද කියලා දැනගන්න. be verbs present tense එකේ තියෙනවා am is are. I නම් I am. she නම් she is. we නම් we are. ඒතර අපි I interested in කියන්නේ අපි කියන්නේ I am interested in. she interested in වෙනුවට අපි කියන්නේ she is interested in. ඒ be ක්‍රියාපදයක් සමග තමයි මේ fond of සහ interested in කියන පැඩස් භාවිතා වෙන්නේ. එහෙනම් අපිට we interested in කියන්න බෑ. කියද්දිම දැන් නම් මේකේ වැරද්දක් තියෙනවා. මොකද්ද වැරද්ද? we are interested in. එහෙනම් අපිට they interested in කියන්න බෑ. අපි කියන්නේ they are interested in. බොහොම සරලයි. ඒතර අපිට පුළුවන් කියන්න I like this book. I am interested in this book. She likes this bag. She is interested in this bag. They like this area. They are interested in this area. දැන් මේ විදිහට ප්‍රැක්ටිස් කරන් යමු. මම හිතනවා මේ like එක වෙනුවට පාවිච්චි කරන interested in ඒ වගේම fond of කියන sentences patterns ඔස්සේ භාවිත ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම වලට බොහොම step by steps ඔයාලා මේ channel එක කරලා ලබා දෙන්න. අපි තව එක step එකක් කියමු. මම කැමති මේ පොත කියවන්න. I like to read this book. I like to read this book. මම කැමති මේ පොත කියවන්න. I am interested in reading this book. In plus verb ing. I am interested in reading this book. She likes to buy this car. She likes to buy this car. She is interested in buying this car. She is interested in buying this car. They like to sell this house. They like to sell this house. They are interested in selling this house. They are interested in selling this house. එතනදී මේ in එක plus වෙන්නේ ing ක්‍රියාපදේ. අපි truth එක plus කරේ I like to buy. to plus verb infinitive ක්‍රියාපදේ පළමු අවස්ථාව. නමුත් in එක plus උනේ infinitive verb එකක් නෙමෙයි ing ක්‍රියාපදයක්. අපි ඊළඟ lesson එක ඇතුලේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා fond of භාවිතය. ඒ වගේම තව willing to කියලා භාවිතයක් තියෙනවා. මේ විදිහට අපි ලස්සන ක්‍රමවේද කෙටි ක්‍රම ඔස්සේ අපි කෙටි කාලයක් තුල අපි උත්සාහ කරමු මේ ලැන්ග්වේජ් එකේ අදාළ කරන පැටර්න්ස් පැත්තත් කවර් කරගන්න. මම හිතනවා ඒ හරහා ඔයාලට පුළුවන් වෙනවා කෙටි කාලයක් තුල ඔයාලගේ අවශ්‍ය කරන ටාගට් එක ඇචීව් කරගන්න. right? එහෙනම් අපි fond of වලින් හම්බෙමු. හම්බෙනකම් have a nice day. Goodbye.